හායි ඔයගොල්ලන් ගිහින් තියනවද ඉබ්සන්ස් චොයිස් කැෆේ එකට? මම අද මගේ රිවිව් එක දෙන්නේ මේ කැෆේ එක ගැන. මම ගියේ කිරිමණ්ඩල මාවතේ තියෙන ඉබ්සන්ස් චොයිස් කැෆේ එකට. මේගොල්ලන්ගේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා නාවලම. ඉතින් මෙතන තියෙන වයිබ් එක පේනවනේ, ලස්සන ඩිසයින් කරලා තියෙන විදිහ. ඒගොල්ලන් රෙස්ටොරන්ට් එක ඇතුළේ මාර ලස්සනයි. මෙතන හරිම calm and quiet. ඔගලන්ට ඔගලන්ගේ ලැප්ටොප් එක අරගෙන ගිහිල්ලා ඔගලන්ගේ ස්ටඩීස් කරගන්න හරි, ඔගලන්ගේ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගන්න හරි මෙතන මාරම අයිඩියල් ප්ලේස් එකක්. මොකද කවුරුත් එන්නේ නැහැ ඩිස්ටර්බ් කරන්න. හරිම ක්වයිට් ප්ලේස් එකක්. වගේ නිවි හැනිහෙල්ලේ වගේ වැඩ ටික කරගන්න පුළුවන් තැනක්. ඉතින් මෙතන සර්විස් එකත් හොඳටම හොඳයි. කෑමත් ගොඩක් රහයි. මම ගත්ත කෑම ටික මම දැන් පෙන්නන්නම්. ලයිමන් මොජිටෝ එකක් ගත්ත එක මාරම රිෆ්‍රෙෂින්, මාරම රහයි. ඒක 10 out of 10. එතකොට මේ දකින්න කුකී එක, චොක්ලට් චිප් කුකී එකක්. ඒක මාර ලොකුයි, මාරම රහයි. රහ වැඩි හින්දාම මම තව එකක් අරගත්තා මේ අරගෙන යන්න. ඒත් එක්ක මම තව ගත්තා චිකන් බාබිකියු චිකන් සබ්මරීන් එකක්. ඒකත් මාර රහයි. ඒක අර ස්මෝකී චිකන් ෆ්ලේවර් එක හොඳටම ආවා. ওই චිකන් රැප් එකක් ගත්තා. ඒකත් ගොඩක් රහයි. මෙතන ෆ්‍රී වයිෆයි තියෙනවා. මෙතන ලස්සන මේ කියුට් අයිටම්ස් තියෙනවා. අපිට කැමති නම් පර්චේස් කරන්න පුළුවන්. මේ වගේ මග්ස්, කාඩ්ස්, එතකොට ටොයිස්, මේ පේනවා වගේ ලස්සන සොක්ස්. මෙතන තියෙන මේ අර මාර ෆැන්සි සොක්ස්. ඒ වෙච්චට ලොකු ගණනුත් නැහැ. මාර කියුට් කාට හරි ගිෆ්ට් එකක් වගේ දෙනවනම් මාරම ලස්සනයි ඒවා. ඉතින් ඒ වගේ තව ජුවලරි අයිටම්ස්, ටී-ෂර්ට්ස් වගේ දේවල් ගොඩක් දේවල් තිබ්බ. හැම එකම කැප්චර් කරන්න හම්බුන්නේ නැහැ. ඔයගලට අවශ්‍ය නම් ඒවත් පර්චේස් කරන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් මට කියන්න තියෙනවා. මේ මම ගියේ මේගොල්ලන්ගේ කිරිමණ්ඩල මාවතේ තිබ්බ කැෆේ එකට. නමුත් මම දැක්ක නෝටිස් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන් මේක කොළඹ 2 වලට shift කරනවා කියලා. but don't worry, ඒගොල්ලන්ගේ තව කැෆේ එකක් තියෙනවා නාවලම. ඔයගොල්ලන්ට ඒක try out කරලා බලන්න පුළුවන්. ඉතින් thank you. Bye bye.